අතිශයින්ම බිහිසුණු වූ දරුණු වූ අතිශයින්ම කටුක වූ ගෝර වූ සසර සැරිසරන අසරණ දිව් මිනිසුනට එකම පිළිසරණ වූ එකම රැකවරණය වූ මහකරුණා නිතින් සැමකල්හි දුකම උරුම කරගත් දුක මතම පිහිටි ලෝ සතුන් දෙස බලා වදාරන්නට යෙදුන දෙවියන් සහිත ලෝකයේ අනධීවර ශාස්තෘන් වහන්සේ වුණ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සැකි කප්සුවහස් ගණනින් අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි දානාදී පරම ගම්බීර දසපාරමී ධර්මයන් සපුරා බෝමුල අරා වැඩ සිට ස්වකීය වජ්‍රමය බල මහිමයෙන් පස්මරුම් පරදවාලු එයින්ම ජිනවර නම් වූ සකල විද කුසල ධර්මයන් මුලිනුපුටා දමා සර්වඥතා ඥාණයෙන් අභිෂේක ලද දස බලයන් වහන්සේ සීලේනුත් සමාධියනුත් ප්‍රඥාවෙනුත් ඉර්ධියනුත් යසසිනුත් ලෝකේ අග්‍රවනසේක සෞනී ගෙවා දැනගෙන වියත්කමේ පර තෙරට පැමිණ වදාළ මුනි රජුන් දෙව් බඹුන්ගේ මුදුනේ කෙලනා පාපියුම් ඇති ධර්මරාජානන් වහන්සේ ඔබ වහන්සේගේ කරුණා ගුණය උපමා විශේෂ අතික්‍රාන්තිකයි. දෙවියන් සහිත ලෝකේ කිසිවෙකුත් උසුලන්නට සමත් නොවුන අසම ධූරය වූ මේ උතුම් සම්බුදු පදවිය උසුලාගෙන නාරායණ සංඝාත බලය නම් වූ කෝටි දහසක් ඇතුන්ගේ කායික ශක්තිය දරාගෙන උපමා විෂය අතික්‍රාන්තික ඥාන විශේෂපතයක් උසුලාගෙන දෙව් මිනිසුනට මහ කරුණාවෙන් දේශනා කොට වදාරන්නට යෙදුන පරම ගම්බීර ධර්ම පරයායක් වූ පරමාර්ථ දේශනාවට බැස ගැනීමට පදනමක් සකස් කර ගන්නටයි අපි මේ උත්සාහවන්ත වෙන්නේ. කෙල ලක්ෂයක් ලෝක ධාතුව තුල සොකී ආඥා චක්‍රයේ පතුරවන ධර්මරාජානන් වහන්සේගේ සුරද්ධවර 216ක් මගුල් ලකුණු උසුලන උතුම් සිරිපතුල් සිප වැළඳ වෙජ්ජූපමෝ ජිනවරෝ ලෙසින් කෙලෙස් රෝග නසන ලොවේ අසදිස වෙදදුරාණන් ලෙසින් දෙව් මිනිසුන්ගෙන් පිදුම් ලද දම් රජුන්ගේ සුද්ධ බුද්ධ දේශනාව වුණ අභිධර්ම දේශනාවට පදනමක් ප්‍රවේශයක් සකස් කරගන්නටයි අපි මේ උත්සාහවන්ත වෙන්නේ. සම්මා සම්බුද්ධ මතු